ආයිබෝවන් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය කියන්නේ නීති රීති පරිපාලන ක්‍රමවේද ගොඩකින් පිරුණු ටිකක් සංකීර්ණ තැනක් නේද? ඉතින් මේ ක්‍රමවේද ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කොහමද? අද අපි යන්නේ තිරය පිටුපසට ඒ රහස් කිහිපයක් හෙළදරව් කරගන්න. මේ නීති රීති තියෙන්නේ නිකන් පොත්වල ලියන්න විතරක් නෙමෙයි. මේවා එක දරුවෙක්ගේ අධ්‍යාපන ගමනේ හැම පියවරකටම සෘජුවම බලපානවා. ඉතින් අපි බලමු මේ ක්‍රමය ඇත්තටම හැඩගැහිලා තියෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි මේ කතාව පටන් ගමු. ගොඩක් දෙමෝපියන්ට හුරු පුරුදු, ඒ වගේම සමහර වෙලාවට ලුපුම ඔළුවේ කැක්කුමක් වෙන තැනකින්. ඒ තමයි දරුවෙක්ව පළමු ශ්‍රේණියට ඇතුළත් කරන එක. කිදලා බලන්න පළවෙනි පන්තියට ළමයෙක් දාන්න ඉන්න අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නීතියට අනුවම අඩුම ගානේ ඉස්කෝල කීයකට ඇප්ලිකේෂන්ස් දාන්න ඕන කියලා දීතන්නේ. ගොඩක් දෙනා හිතන්නේ එකකට දෙකකට දැම්මම ඇති කියලා වෙන්න පුළුවන්. ඒත් නීතිය නම් හරිම පැහැදිලි. උත්තරේ 3යි. ඔව්, ඒක ඇත්ත. නීතියට අනුවම පළවෙනි පන්තියට ළමයෙක්ව දානකොට දෙමව්පියන් අඩුම තරමින් පළාත් පාසල් 3කටවත් අයදුම් කරන්නම ඕනේ. මේකේ අරමුණ තමයි එක දරුවෙක්ටවත් ඉස්කෝලයක් නැති වෙන එක වළක්වන ගමන් ඉල්ලුම ටිකක් සාධාරණව බෙදලා හරින එක. ගොඩක් අය මේක දන්නේ නැහැ. ඒත් මේක අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන රීතියක්. හරි. හිතමුකෝ දැන් ළමයා ඉස්කෝලේට ඇතුල් වුණා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කියන්නේ එයාලා ඉගෙන ගන්න විෂය නිර්දේශ, ගුරුවරුන්ගේ පුහුණුව මේ හැමදේම පිටිපස්සේ තියෙන ලොකු වැඩසටහනක් ගැනයි අපි දැන් බලන්න යන්නේ. ඉතින් ශිෂ්‍යයෙක් මේ පාසල් පද්ධතිය ඇතුළට ආවට පස්සේ එයාලගේ අධ්‍යාපනය හැඩගස්වන ප්‍රධානම වැඩසටහන මොකද්ද? ඒකට කියන්නේ GEMP කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ වැඩසටහන. සරලවම කිව්වොත් මේකේ ප්‍රධානම අරමුණ තමයි ලංකාවේ පාසල් අධ්‍යාපනය අද තියෙන ලෝකෙට ගැලපෙන විදියට අප්ඩේට් කරන එක. ඇත්තටම දැනට අධ්‍යාපන ශාස්ත්‍රයේ දුවන ලොකුම නවීකරණ ව්‍යාපෘතිය තමයි මේක. ඉතින් රට පුරාම ක්‍රියාත්මක වෙන මේ වටේ දවන්ත වැඩසටහනකට සල්ලි එන්නේ කොහෙන්ද? ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය ලැබෙන්නේ ලෝක බැංකුවෙන්. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මට්ටමට ගෙන එකේදී ලෝක බැංකුව ලොකු කාර්යභාරයක් කරනවා කියන එකයි. හොඳයි. අධ්‍යාපන වැඩසටහන් කොච්චර හොඳ වුණත් ඉස්කෝලයක් දවසින් දවස දුවන්න නම් ඒකට ශක්තිමත් පරිපාලනයක් වගේම හරියට සල්ලි කළමනාකරණයක් උතු වුණේනේ. අපි දැන් බලමුකෝ ඒ තිරේ පිටිපස්සේ ක්‍රියාත්මක වෙන නීති කීපයක් ගැන. ඉස්කෝලයට සම්බන්ධ සල්ලි ගැන කතා කරද්දී ඇත්තටම අවසාන වගකීම තියෙන්නේ කාටද? මෙන්න මේක නම් හරිම වැදගත්. ඒ වගේම ගොඩක් අය නොදන්න කාරණයක් පාසලක ආදිශිෂ්‍ය සංගමේ සල්ලි සම්බන්ධ සම්පූර්ණ වගකීම තියෙන විදුහල්පතිතුමාට. ඒ කියන්නේ ඒ මුදල් හරියට පාවිච්චි වෙනවද කියන එකේ අවසාන වගකීම දරන්නේ විදුහල්පතිවරයා. දැන් අපි කතා කරමු හැම දෙමව්පියෙක්ටම වගේ ආදාළ වෙන දෙයක් ගැන. ඒ තමයි ඉස්කෝලේට ගෙවන ගාස්තු. මේවා ගෙවද්දී අපි දැනගෙන ඉන්න ඕන නිල ක්‍රමවේදය මොකක්ද? හොඳට මතක තියාගන්න පාසලට සේවා සහ පහසුකම් ගාස්තු ගෙවනකොට පාසලෙන් අනිවාර්යෙන්ම නිකුත් කරන්න ඕනේ නිල ලදුපත තමයි C100 කියන ෆෝම් එක. මේක තමයි රජයේ නිල ආකෘතිය. ඉතින් ඊළඟ පාර ගෙවීමක් කරද්දී මේ නිල ලදුපත ලැබෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඒක ඉල්ලලා ගන්න අමතක කරන්න එපා. හරි. මේ අපි කතා කරපු හැම පරිපාලන ව්‍යුහයක්ම ක්‍රියාත්මක වෙන්න කොයි වගේ පද්ධතියක් ඇතුළේද? ඒක හරියටම තීරුම් ගන්න අපි බලමු ලංකාවේ එක ඉස්කෝලයක් භාරව තියෙන භූමි ප්‍රමාණය ගැන පුදුම හිතන කාරණයක්. සාමාන්‍යයෙන් එක ඉස්කෝලයකින් ආවරණය වෙන ප්‍රදේශය කොච්චරක් විතර ඇති කියලාද හිතන්නේ? උත්තරේ සමහර විට ටිකක් පුදුම හිතෙයි. වර්ග කිලෝමීටර් 6.5ක්. මේකේ තේරුම තමයි ශ්‍රී ලංකාවේ එක පාසලක් සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 6.5ක භූමි ප්‍රමාණයක වගකීම දරනවා කියන එක. මේකෙන් අපේ රටේ පාසල් පද්ධතිය කොයිතරම් දුරට පැතිරිලා තියෙනවද, ඒ වගේම එක ඉස්කෝලයකට කොච්චර ලොකු වගකීමක් පැවරිලා තියෙනවද කියන එක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් නේද? හොඳයි, අපි කරුණු කාරණා කීපයක් ගැනම කතා කරා. ඒත් අන්තිමට තියෙන ප්‍රශ්නේ තමයි මේක. මේ අපි කතා කරපු පරිපාලන ක්‍රම, මේ නීති රීති, මේ හැම දෙයකින්ම අධ්‍යාපනයේ ගුණාත්මකත්වය ඇත්තටම සහතික වෙනවද? අන්න ඒක තමයි අපි හැමෝම ටිකක් හිතන්න ඕන ප්‍රශ්නය.